5කට ඇවිල්ලා කන්න පුළුවන් තමයි මේගොල්ලෝ කියන්නේ. දැන් බලමු අපි දෙන්න කන්න පුළුවන්ද කියලා මේකට. අනේ ඔක්කොම කන්න එපා හොඳ. මටනේ ගත්තේ. ටික මාරයි හොඳ. ඇත්තම රසයි. Hey everyone guys, ඔන්න අද මම එල්ලින්නේ chili pie NC එකට. මේක ස්පෙෂල් අයිටම් එකක් යනවා. ඔයගොල්ලෝ දන්නේ නැති chili pie කියනවත් එක්කම සුපිරිම අයිටම් එකක් යනවා මේගොල්ලෝගේ සවල කන්න බලාවේ මේ මොකද මේ දවස් ගොඩක් සවල් යනවා. දැන් සවල පටන් අරන් ගොඩක් කාලයක් වෙනවා. මම දැක්ක මේගොල්ලෝ පෝස්ට් එකක් ස්පෙෂල් පෝස්ට් එකක් දැක්ක මේගොල්ලෝ Facebook එකේ සුපිරි සවලක් කියලා. ඒක ඉතින් මම තනියම දාවේ නෑ. මාත් එක දාවා. මාත්‍ර සිට පැවැඩි වෙහෙල හොදරවාසිලෝ සිත්මි මහත්මිය ආව මාත්‍යකද සවලක් කන්න මාතෘදාව සවලක් කන්නු ගාල්ලට මේකදී තල ගහ සවල් කාලා නැහැ හැබැයි නෑ සවල කාලා නෑ සවල කන්න ඕනේ කිව්වම අපි මම ගොඩක් සවල කාලා දිනවා මොකද මේක ඊට වඩා ස්පෙෂල් අපි යමු ඇතුළට මේ අදින්න තල ගහනේ තල ගස් තියෙනවා ගස් තියෙනවා තෝන්න ඕම තල ගහක් වෙලා දිනවා මෙතන මේ යමුද කන්න යමු අපි දන්නේ නැහැ කිව්ව විදියට මේකේ කෑමක තියෙද කෑම රසද කොහොමද කියලා දන්නේ එන්නේ නැතුවට යමුද මෙයා හරියට සවල් පාරක් ගන්න අයිවට් කොහොමද යන් ගෙචර පැත්තට කොහොමද මම දැක්කා ඔයගොල්ලෝ සවලක් යනවා ඔව් සර් මේ අපේ සවල් කිහිපයක් තියෙනවා සවල් කිහිපයක් තියෙනවා ඊට මේ චිලි ස්පෙෂල් සවල තමයි යන්නේ චිලි ස්පෙෂල් එක කියන්නේ මේගොල්ලෝගේ ඔයගොල්ලෝගේම ස්පෙෂල් එකනේ අපේ ස්පෙෂල් මෙන්න මේගොල්ලෝගේ ස්පෙෂල් එකක් තියෙනවා චිලි ස්පෙෂල් සවල. ඔය සවලක් කාලා නැහැ කිව්වා. මම කාලම නැහැ. එහෙනම් අද කමු සවලක් කමු. ඊට අමතරව මොනවද තියෙන්නේ මේ අපිට අනිත් තව මෙනු එකක් තියෙනවද? ඒගොල්ලෝ මෙනු දෙකක් තියෙනවා. සර් මේ දවස්වල ප්‍රොමෝෂන් එකක් කරනවා හහ. කපල්ස් වලට කවුරුස් වලට? ඒ වගේ කපල්ස් වලට ෆුල් පෝෂන් එකකට wow. ෆ්‍රී ලයිම් ජූස් එකක් කරනවා අයිස්ක්‍රීම් දෙකක් ෆ්‍රී යනවා මොකද කියන අපේ කපල්ලක් වෙන්නේ කපල්ලක් යමු දැන්. සුළු මොහොතට පොඩ්ඩක් කපල්ලක් යමු. අයිස්ක්‍රීම් දෙකක් ෆ්‍රී යනවා ලයිම් ජූස් දෙකක් ෆ්‍රී යනවලු. ඊට අමතරව මේ තව ඔෆර් එකක් තියෙනවා තව ඔෆර් එකක්? ලයිම් ජූස් එකක් ෆ්‍රී මේක මම හිතනවා ඔෆර්ස් පැහිවෙච්ච රෙස්ටුරන්ට් එකක්. එහෙනම් අපි මම මොනවද කන්නාස? නාසියක් කමුද? නාසිය කන්න සල්ලා එහෙනම් අපි දාමු නාසි පෝක්යක්. පෝක් නාසි. පෝක් නාසියක් කමු. කොත්තු කන්නාසනේ. චීස් චිකන් කොත්තු half එකක් දාමු. හරි ඒකට දැන් මොනවද දෙන්නේ කිව්වේ? සර් නාසිය ෆුල් එකක් ෆුල් එක. ඒකට කපල් එක. ලයිම් ජූස් දෙකක් ෆ්‍රී වෙනවා. ඊට පස්සේ චීස් half එකට ලයිම් ජූස් එකක් තව ෆ්‍රී ෆ්‍රී වෙනවානේ. අපි ඉන්නේ chili by NC එක බලමු කෑම රසද කියලා. මම දැක්ක ගොඩක් මේ පෝස්ට් දාලා තිබ්බ මේගොල්ලෝ කෑම රසයි කියලා. ඉතින් මම හොයාගෙන ආව මේ ප්ලේස් එකට. මෙයාත් ආව මාතෘදලා. කමු බලමු රස කොහොමද කියලා. එහෙනම් මේ යමුද? මේ තියෙන මේගොල්ලෝ මෙනු කාඩ් එක දැන් ඔයා මොනවද මෙතනින් සිලෙක්ට් කරගත්තේ? චීස් කොත්තුනේ. හරි. ඊට අමතරව මේක පුළුවන් ගන්න අපිට සුප් තියෙනවා ඊට පස්සේ ෆ්‍රයිඩ් රයිස් තියෙනවා ෆ්‍රයිඩ් නූඩල්ස් කොත්තු චීස් කොත්තු ඊට පස්සේ ෆ්‍රෙෂ් ජූස් බයිට් අයිටම් නාසි ගුරාන් ස්පෙෂල් ඔම්ලට් වර්ග ගන්න. ඉතින් මේ ඔයගොල්ලෝ පුළුවන් එන්න කලින් ඔයගොල්ලෝ කෝල් එකක් දීලා උන රිසර්වේෂන් කරගන්න නැත්නම් මෙතනට ඇවිල්ලා විනාඩි 10ක් 15ක් අතර පුළුවන් මේ හැමදේම රෙඩි කරගන්න. ඉතින් මේ දැන් අපි ටික රෙඩි වෙනවා. දැන් අපි මොනවද දාගත්තේ? නාසි ගුරාන් පෝක් එකයි ඊට පස්සේ චීස් කොත්තු එකයි අන්තිමට දාත අපි සවලක්. සවල මේ ස්පෙෂල් ලු ඒකින් තමයි අපි මෙහාට ආවේ හොයාගෙනම දැන් ඒ ටික රෙඩි වෙනවා. අපි මේක රස බලමු. අපිට දැන් හම්බලා තියෙන්නේ නාසි පෝක් එක. රසයි හොඳට මේ නේද රසයි. අමුතු මේ අනිත් තැන් වල සරට හදාන්නේ නැහැ ඕකේ මේ හොඳ කැරට් ඊට පස්සේ අන්නාසි පිපිඤ්ඤා ලුණු මේ හැම දෙයක්ම හොඳ හැපෙන්න. කියන නාසියක් වුණා හොඳට කෑලි තියෙන හැපෙන්න. ඒකේ ස්පයිසියත් එක්ක ගණන් කාලේ කොච්චර කැරට් දාලා තියෙනවද ඉතින් මේ හැම දෙයක්ම හොඳ දාලා මේක ෆ්‍රයිඩ් එකක් ෆ්‍රයිඩ් සෝසේජස් එකක් ඊට පස්සේ තමයි මේ 2500ට මේ කැරට් දාපු සම්බලකුත් තියෙනවා මේ අන්නාසි ඊට පස්සේ මාළු මිරිස් තියෙනවා ඊට පස්සේ පෝක් රසයි
දැන් මම චුට්ටක් සරයි නේද? සරයිනේ. ඔය එක තමයි චිලි කියන්නේ ඒකින්ද වෙන්නේ නැති. ඒක නිසා තමයි මම එකගෙන ආවේ නේ මාව. ආට මේ ඔෆ් එක කන්න තමයි එකගෙන ආවේ මාව. ඔක්කොම දාලා මේ විදිහට ඔක්කොම දාලා අපි කඩ කාලා බලමු. මේ විදිහට ඔක්කොම දාලා wow 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 ya Supriya මේ ඒක මාර රසයි නේ හලෝ. wow ෆ්‍රෙෂ් මිල්ක් ගොඩක් දාලක හේතුව මොකක්ද? දැන් අපි චීස් කොත් ඕන තරම් කාලා තියෙනවා මම කාලා තියෙනවා කවද්දලක. මේ මට හිතාලා මොකක්ද ආව චීස් එක කියලා ඒකනේ මාර ඇත්ත රසයි. මාර මහත් තියෙන මේකේ මේ හොඳට ලීක්ස් එහෙම ඊපස්සේ මේ කොච්චිත් දාලා දෙනවා සැර වෙන්න අනේ ඔක්කොම කන්න එපා හොඳේ මටනේ ගත්තේ. ටික මාර තමයි හොඳේ ඇත්තම රසයි. මම හිතුණා දැන් මට හිතෙනවා හැමදාම ගාල්ලේ ඇවිල්ලා මේක ගෙනියන්න ගෙදර. හැබැයි ප්‍රශ්නේ තියෙන මාතරේ අපි විතරයිනේ. ගල් වේවි දන්නේ නැහැ. ජමදර ෆ්‍රෙෂ් මිල්ක් චීස් ඊපස්සේ ලීක්ස් අවමිරිස් එහෙම හොඳට දාලා ඒකේ අඩුවක් නැති වෙන්න රසට හන්දාලා මේක මට ස්පෙෂල් අමුතුම මම නම් ජීවිතේට කාලවත් නැහැ. මාරසයි මේකට මට 10න් 10ම දෙන්න පුළුවන් ආ 10 මන් 10 ස්පෙෂලි රෙකමන්ඩ් කරනවා මේක આવත අනිවාර්ය කන්න මේ ගත්තේ half portion එකක් සාමාන්‍ය half එකක් දෙන්නෙක් විතර කන්න පුළුවන් එහෙම සීන් නැතව තියෙන්නේ ගයිස් ඔන්න සවලයිලා තියෙන්නේ චිලි එකේ තියෙන ස්පෙෂල්ම සවලයිලා තියෙන්නේ මේකට ජම් සොයජස් එකක් කියලා තියෙන ෆ්‍රයිඩ් එක් පහක් දැන් ඔයා කන්නේ නැහැ සවලක් නේ ඇත්තටම මම කාලා. දැන් මේක මාර විශාල පහකට කන්න පුළුවන් එකක් දැන් ඉතර 5 දිනකට කන්න පුළුවන් එකද අපි දෙන්න කන්නේ. දෙන්න කන්නේ කන්න පුළුවන් මොකද අපිට කන්න බැරි දෙයක් නැහැ කන්න පුළුවන් කාලා බලමුනේ අතලා තියෙන තරම. 1 ලීටර් කෝක් එකක් හමන මේකට ෆ්‍රී wow ඔබන පුළුවන් ඔන්න මේ සවල සවල කන්න ඕන මේ තරම් තඩි සවලක් මම හිතා පහකට දැන් අපි දෙන්න කෑව කා ගන්න බෑ. තව තියෙනවා මේකේ සාමාන්‍යයෙන් 4 5කට කන්න පුළුවන් සාමාන්‍යයෙන් 5ක් තමයි රෙකමන්ඩ් කරේ. කෙල්ලෝ විතරක් කෙල්ල කනවලු මම හිතා 6කට 8කට වගේ කන්න පුළුවන්. කොල්ලෝ වෙනවා නම් ලොකු සයිස් අපි වගේ 5ක් වෙනවා නම් හොඳට කන්න. රුපියල් 4000 වෙන්නේ. ඉතින් ඊට අමතරව මේකෙන් තියෙනවා මේ chicken fried rice සවලක් තියෙනවා. mixed fried rice සවලක් තියෙනවා. seafood fried rice සවලක් තියෙනවා chili special සවලක් තියෙනවා ඊට පස්සේ තව තියෙනවා chili special කොත්තු සවලකුත් තියෙනවා ඉතින් මේ අපි ගත්තේ රුපියල් 4000. 4000 සවල දැන් කා ගන්න බෑ හරි අමාරුයි කට්ටිය හොයාගන්න වෙයිනේ. කට්ටිය හොයාගන්න මේ කන්න මෙයා වීරය වගේ ගත්තා මේක දැන් මේ තව ටිකක් කාලා මේ මේකට මොන හරි ඔෆර්ස් තියනවා කිව්වා නේද? අපිට මේ අර අයිස්ක්‍රීම් දෙයක් එන්න තියෙනවා එකත් ෆ්‍රී. හ්ම් ෆ්‍රී. එතන මේ කෝක් එක ඕකේ මේක ෆ්‍රී ඒත් ෆ්‍රී. හැබැයි ලාභයිනේ. ගොඩක් ලාභයි. දැන් අපිට ෆැමිලි එකට ඇවිල්ලා වගේ ඉන්න පුළුවන් නේ. දැන් මේක ඇතිනේ. ඊට අමතරව ඔයගොල්ලෝ කියන්න ඕනේ ස්පෙෂල් මෙතන බර්ත්ඩේ ඉවෙන්ට්ස් ඊළඟ මීටින් මොකද ෆන්ක්ෂන් එකක් ගන්න ඕන නම් ඔයගොල්ලෝ කෝල් කරලා නැත්නම් මම හරි බර්ත්ඩේ ඇතුලේ ස්පෙෂල් අද ඕන කිව්වොත් ඉක්මන මේකල රෙඩි කරලා දෙනවා අනිවාර්යයෙන්ම ඔයාලට ආම් පරිසරත් මාර AC නිදහසේ කන්න පුළුවන් කපල් එකක් ඉන්නවා නම් නිදහසේ කන්න පුළුවන් ආදරය කරන්න පුළුවන් ආදරයෙන් ඉන්න එපා ආදර කිරීම දහන ඇයි ආදරෙන් කන්න පුළුවන් මොකද මේ මේක ආදරය කර කර කන්න පුළුවන් AC එකක් කියන්නේ මේ රූම් එක කෙලින්ම AC කරලා තියෙන්නේ සාමාන්‍යයෙන් මෙතන කී දෙනෙක්ට වගේ සාමාන්‍ය 20කට 25කට
ෆුල් හැපනින් එකේ රේටින් හැම දෙයක්ම පුළුවන්. පුළුවන්. ඉතින් අගොල්ලෝ අනිවාර්යයෙන්ම එනවා නම් කෝල් එකක් දාන්න. මොකක් හරි රෙඩි කරනවා නම් කෝල් එකක් දාලා රිසර්වේෂන් දාගන්න. ඉතින් මේක තියෙන්නේ කරාපිටි පැත්ත නම් එනවා නම් තලගහ. හරියටම තුම්මන් හන්දියෙන් එතකොට මේක ඕපන් වෙන්නේ? ඕපන් වෙන්නේ 11ට රෑ 11 ඕපන්. ඉතින් ඕගොල්ලෝ පුළුවන් අතපය දිගහැරලා කන්න පුළුවන්, ෆැමිලි එකත් එක්කලා කන්න පුළුවන්. සුපිරි ප්ලේස් එකක් තමයි ඔන්න අද මම අරන් ඇවිල්ලා තියෙන්නේ. අද නේ මෙයත් එක්ක අරන් ඇවිල්ලා තියෙන්නේ. තලගහ තුම්මන් හන්දියෙන් දැම්ම හැටීම කියන්නේ ලොකේෂන් තියෙනවා. අපි හැමදාම ඩිස්ක්‍රිප්ෂන් දාන්න. ඔයගොල්ලන්ට පුළුවන් මෙතනට ඇවිල්ලා සුප්‍රීම විදියට එන්ජොයි කරලා ෆුල් හැපනින් එකේ කාලා බීලා යන්න. ඔන්න ඉතින් අර 1500 ප්‍රොමෝෂන් එකට හම්බෙච්ච අපේ අයිස්ක්‍රීම් දෙක. ඔයා දැන් ආස මොනවද? ඉතින් දැන් ගත්තනේ අපි කෑම එක. කෑම අයිටම් ගියප ගත්තනේ. මම සවලා කන්න ආවේ. හැබැයි ඉතින් මේ දැනුනේම චීස් කොත්තුව තමයි. මට හිතුණා ඔයගොල්ලෝ පුළුවන් ගාල්ල උණු වටුන කරාපිටිය මේවට ඉන්නව නම් නැත්නම් කොහේ හරි ඉඳලා එනව නම් ඔයාලා පුළුවන් මෙතනට ඇවිල්ලා මේ ලොකේෂන් ඇවිල්ලා රස බලන්න, රස විඳින්න. මේ ආතල් එක මෙහි ඉදලා මොකද සවලක් කෑවා. මං ගාපු සුපිරිම සවලා දිරන්නේ මෙහි. ස්පෙෂල් සවලක්. ඊට පස්සේ චීස් කොත්තුව නම් සුපිරි. මොකද මේ මම හිතුවා නිකන් රැන්ඩම්ලි මීඩියම් එකක් දාගත්තේ. නමුත් මට ඒකට හිත ගියා. ඊට අමතරව ස්පෙෂල් අර ප්‍රොමෝෂන් එකට ෆ්‍රී මේ වගේ අයිස්ක්‍රීම් දෙකයි. ඊට පස්සේ ලෙමන් ජූස් දෙකක් හම්බ වෙනවා. ඊට අමතරව ගන්න හැම අයිටම් එකටම ෆ්‍රී ලෙමන් ජූස් එකක් හම්බ වෙනවා. ඉතින් ඔයගොල්ලෝ try කරන්න මේ ඔෆර් එක, මේ අවස්ථාව මම හිතන්නේ අද වෙන්න පුළුවන්, හෙට වෙන්න පුළුවන්. ඒක ඉක්මනින් මෙන්න චිලි by NC එකට තලගහ ඔන්න ඉන්න අයට ස්පෙෂල් ඔෆර් එකක්. එහෙනම් ඉතින් ඉක්මනින්ම මේ වගේ තව ලස්සන තැනකින්, ලස්සන වීඩියෝ එකකින්, ලස්සන රෙස්ටොරන්ට් එකකින්, ලස්සන හොටල් එකකින් ඉක්මනින් හම්බ වෙන්නේ. මෙයා හොඳයි නේද? හොඳයිනේ. මෙයා ඔන්න ඉතින් ස්පෙෂල් ඔන්න එක්කන් ආව මාත් ඉදලා මේ තකහණියක් ගාල්ලට සවලක් කන්න. සවලක් කන්න. එහෙනම් ඉතින් ගිහින් එන්න guys, ජය වේනම්. see you soon.